ජෛව විවිධත්වයේ පරිණාමණය. දැන් මේ ජෛව විවිධත්වය පරිණාමණය වීම අපි ප්‍රධාන පියවර 4ක් ඔස්සේ සාකච්ඡා කරනවා. එකක් තමයි පළවෙනි එක තමයි ජෛව රසායනික පරිණාමණය. ජෛව රසායනික පරිණාමණය කියන්නේ දැන් මම මීට කලින් කිව්වා වගේ අර පෘථිවිය නිර්මාණය වෙලා ඒ ජීවය සම්භවය වෙන්න සුදුසු පරිසර තත්ත්වය ඇති වුණාට පස්සේ ජීවය පරිණාමණය වීම සමස්ත ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය අපි පියවර කීපයක් ඔස්සේ අපේ අධ්‍යයනයේ පහසුව සඳහා අපි පියවර කීපයක් ඔස්සේ තමයි ඒක අධ්‍යයනය කරන්නේ. ඒකේ පළවෙනි පියවර තමයි ජෛව රසායනික පරිණාමණය. ජෛව රසායනික පරිණාමණය. දැන් ওই ජෛව රසායනික පරිණාමණයේදී කියන්නේ මූලික වශයෙන් ජීවය සම්භවය වීම ගැන. ඒ කියන්නේ අර ආදිකාලීන සාගරවල ජීවය සම්භවය වුණේ කොහොමද කියන එක ගැනනේ එතනදී අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ දැන් ආදි වායුගෝලයේ රසායනික අණු නිර්මාණය වෙනවා. ඒක අර ශක්තිය ලබා ගැනීමත් එක්ක රසායනික අණු නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙන රසායනික අණු තමයි වර්ෂාවත් එක්ක ආදිසාගරවලට එකතු වෙන්නේ. එතකොට ඒ ආදිසාගරවල ජීවය හටගන්න හේතු වෙන සාධක ක්‍රමයෙන් නිර්මාණය වෙනවනේ. ක්‍රමක්‍රමයෙන් නිර්මාණය වෙනවනේ. එතකොට එහෙම නිර්මාණය වුණාට පස්සේ අහඹු සිදුවීමක්නේ අවුරුදු මේ මිලියන 3500කට නැත්නම් බිලියන 3.5කට පෙර ජීවය නිර්මාණය වීම. එතකොට ඒක තමයි මුල්ම සෛලය. එතකොට ඒක ශුද්‍ර ජීවියෙකුට සමාන එකක් කියලා පස්සේ කාලෙකදී හොයාගෙන දිනවා. ඉතින් මෙන්න මේ මූලිකම සෛලය ආදි සාගරවල ආදිකාලීන සාගරවල හට ගැනීම තමයි පළවෙනි පියවර. එතකොට මේ පළවෙනි පියවරේදී අපි පැහැදිලි කරනවා මේ ඔපාරින්ගේ මතයට අනුව මේක ක්‍රියාත්මක වෙන පියවර කීපයක්. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සිදුවෙන පියවර කීපයක්. එතකොට මේ මුලින්ම මේ ආදි වායුගෝලය අපි දන්නවා මේ අකාබනික අණු වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ආදි වායුගෝලය අකාබනික අණු වලින් හටගත්තු වායුගෝලයක්. එතකොට ඒ වායුගෝලය තුල සරල රසායනික අණු ඒක රාශී වීම සිද්ධ වුණා. ඉතින් ඒ සරල රසායනික අණු නිර්මාණය වෙන්න අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීම ගැන මීට කලින් අපි සාකච්ඡා කරානේ. එතකොට ඒ රසායනික අණු ඊට පස්සේ සාගරයට එකතු වුණානේ. කොහොමද ඒව සාගරයට එකතු වෙන්නේ? අර වර්ෂාවත් එක්ක ඒව සාගරයට එකතු වුණා. එතකොට ඒ එකතු වෙලා සාගරය තුලදී තමයි සංකීර්ණ අණු නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඒකත් අහඹු සිද්ධියක්. මං කියවනේ අර පටලයකින් වට වෙලා ඒ පටලයෙන් වට වූ අවකාශය ඇතුලේ රසායනික අණු එකතු වුණාම සංකීර්ණ අණු නිර්මාණය වෙනවා. දැන් ඔය බහු අවයවීකරණය කියන ක්‍රියාවලිය මෙතනදී වැදගත් වෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වෙලා ප්‍රෝටීන හැදෙනවා. එතකොට මොනෝසැකරයිඩ බහු අවයවීකරණය වෙලා කාබෝහයිඩ්‍රේට් හැදෙනවා. එතකොට නියුක්ලියෝටයිඩ වලින් න්‍යෂ්ටික අම්ල හැදෙනවා. ඉතින් මේ විදිහට සංකීර්ණ අණු නිර්මාණය වෙනවා. මොනවද ඉතින් නිර්මාණය වුනේ? ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, නියුක්ලික් අම්ල ඔන්නෝවනේ නිර්මාණය වෙන්නේ. ඊට අමතරව ලිපිඩ වගේ දේවලුත් ඇති වුණා. හරිද? ඉතින් මේවා හටගත්තා. තුන්වෙනි පියවර තමයි මේ කාබනික අණු පටලයකින් ආවරණය වීම. කාබනික අණු පටලයකින් ආවරණය වීම. මේක අහඹු සිද්ධියක්. ඒක අහම්බෙන් සිදුවෙලා පටලයකින් වට වුණාට පස්සේ තමයි අර සංකීර්ණ අණු එකතු වෙලා විවිධ ජීව ක්‍රියාවන් ආරම්භ වෙන්න පටන් ගන්නෙ. ඔන්න න්‍යෂ්ටික අම්ල තමයි ඔතනදී වැදගත්ම සාධකය වෙන්නේ. මොකද න්‍යෂ්ටික අම්ල වලට විතරනේ බෙදෙන්න පුළුවන්. ඉතින් න්‍යෂ්ටික අම්ල බෙදෙනකොට අලුත් සෛල නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔන්න ප්‍රාක්සෛලය බිහිවීම සිද්ධ වුණා. දැන් දෙවෙනි පියවර ප්‍රාක්සෛලය බිහිවීම. එතකොට පළවෙනි පියවර
යටතේ අපි කතා කරේ මුලින්ම ජෛව රසායනික පරිණාමය පිළිබඳව. දැන් දෙවනුව අපි කතා කරනවා ප්‍රාක්සයිලය බිහිවීම සම්බන්ධයෙන්. දැන් ඔන්න ඔතනදී අර වාට මං කිව්වනේ මේ සාගරය ආදිකාලීන සාගරය අධික ලවණතාවයක් සහිත ජලය තිබිච්චි තැනක් කියලා. ඒක නිසායි ඒකට කිව්වේ ආදි සූපය කියලා. ආදි සූපය. එතකොට මේ ලවණ අධික ද්‍රාවණය තුල මේ අර ජෛව අණු එකරාශී වෙලා හටගත්ත මුල්ම සෛලය ඔන්න ටිකෙන් ටික ක්‍රියාකාරී තත්වයට පත් වෙනවා. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ අද තියෙන සෛලය තරම් සංකීර්ණ නෑ ඒක. ඒ කාලේ සෛලය හරි සරලයි. අද සෛලයට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඒ සෛලය තමයි ඔය ආදි සූපය ආශ්‍රිතව හටගත්ත සරල සෛලය. ඒ සෛලයේ න්‍යෂ්ටිකාම්ල හැටියට තියෙන්නේ. න්‍යෂ්ටිකාම්ල හැටියට තියෙන්නේ අද තියෙනවා වගේ DNA නෙමෙයි. එදා තිබුණේ මොනවද? RNA. ඒ RNA වලට රයිබෝනියුක්ලික් ආම්ල RNA වලට ප්‍රතිවලිත වීමේ හැකියාවක් තිබුණා. එදා තිබිච්ච RNA වලට ප්‍රතිවලිත වීමේ හැකියාවක් තිබුණා. දැන් එහෙම ප්‍රතිවලිත වෙලා ඒ RNA එකෙන් අලුත් RNA හැදෙනවා. අන්න එහෙම අලුත් RNA හැදෙනකොට ඒත් එක්ක සෛලයක් දෙකට බෙදිලා අලුත් සෛල හට ගැනීම සිද්ධ වෙනවා. දැන් මේ විදිහට තමයි මුල්ම ප්‍රාක්සෛල බිහිවීම ආදි සාගරවල සිද්ධ වෙන්නේ. ඉතින් JBS හෝල්ඩන් කියන විද්‍යාඥයා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා පරිණාමවාදයේදී. එතකොට මේ ඒ අණුව ආදිසෛලය ප්‍රාක්සෛලයේ බිහිවීම පිළිබඳව ඔන්න ඔය කොටසේදී අපි සාකච්ඡා කරනවා. එතකොට මේ ඊළඟට තුන්වෙනි පියවර තමයි ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ බිහිවීම. ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ බිහිවීම. දැන් ඉතින් දැන් ක්‍රමක්‍රමයෙන් ජීවීන් පරිණාමණය වෙමින් යනවනේ. දැන් ඔය කාල සීමාව තුල සාගරයේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල, ඒ කියන්නේ බැක්ටීරියා, වෙනත් ශුද්‍ර ජීවීන්, ප්‍රොටෝසෝවාවන් වගේ අය තමයි සාගරයේ ජීවත් වුනේ. හැබැයි ප්‍රභාසංශ්ලේෂණය තාම සිද්ධ වුණේ නැහැ. දැන් ඔහොම තියෙන අතරවාරේ පරිසරයේ ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒ පරිසරයේ වෙනස් වෙනකොට ක්‍රමක්‍රමයෙන් ඔන්න ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ සම්භවය වීම පටන් ගන්නවා. දැන් මේ ජෛවදත්ත සම්භවය නැත්නම් ජෛවදත්ත පරිණාමනයේ තුන්වෙනි පියවර තමයි ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ බිහිවීම. දැන් මේක අහම්බෙන් සිදු වුණු සිද්ධියක්. අහඹු ක්‍රියාවලියක්. ඉතින් ඔන්න මේ අවුරුදු බිලියන 2.7කට විතර කලින්, අවුරුදු බිලියන 2.7කට විතර කලින් තමයි මේ ආදිකාලීන සාගරවල ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ බිහිවීම, සම්භවය වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ සම්භවය වෙන්න ඕන කරන පරිසරය සාගරවල නිර්මාණය වෙනවා. ඉතින් දැන් එයාලට ඕන කරන සූර්යාලෝකය, ඒගොල්ලන්ට ඕන කරන අනිකුත් සාධක ප්‍රමාණවත්ව ලැබෙනකොට ඔන්න අහම්බෙන් ඒ කාලේ සාගරය තුල ඔය ප්‍රභාසංශ්ලේෂක ජීවීන් සම්භවය වීම සිද්ධ වෙනවා. දැන් මේ ප්‍රභාසංශ්ලේෂක ජීවීන් සම්භවය වීමත් එක්කම ඒගොල්ලෝ ප්‍රභාසංශ්ලේෂණයෙන් ඔක්සිජන් පිට කරන්න පටන් ගන්නවානේ. ප්‍රභාසංශ්ලේෂණය ප්‍රතික්‍රියාවේදී අතුරු ඵලයක් හැටියට ඔක්සිජන් පිට වෙනවානේ. එතකොට මේ පිට වෙන ඔක්සිජන් නිසා මොකද වෙන්නේ? සාගරයේ යකඩ අයන ඔක්සිකරණය වෙන්න පටන් ගන්නවා. යකඩ අයන ඔක්සිකරණය වෙන්න පටන් ගන්නවා. දැන් මේ යකඩ අයන ඔක්සිකරණය වෙලා මොකද වෙන්නේ? යකඩ ඔක්සයිඩ් නිර්මාණය වෙනවා. යකඩ ඔක්සයිඩ් නිර්මාණය වෙනවා. ඉතින් මේ ජලය සම්පූර්ණයෙන් යකඩ ඔක්සයිඩ් හැදිලා ඔක්සිජන් වලින් සන්තෘප්ත වුණා. ඔක්සිජන් වලින් සන්තෘප්ත ද්‍රාවණයක් බවට පත් වෙනවා. දැන් මෙහෙම ඔක්සිජන් වලින් සන්තෘප්ත ද්‍රාවණයක් බවට පත් වෙලා අමතර ඔක්සිජන් තවදුරටත් දැන් ප්‍රභාසංශ්ලේෂණය දිගට සිද්ධ වෙනවානේ. කවුද? බැක්ටීරියා සහ සයනොබැක්ටීරියාවන්
දැන් ටිකෙන් ටික වැඩි වෙලා ඒගොල්ලන්ගේ ගහණය වැඩි වෙලා ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණ වේගයෙන් සිදු වෙනකොට ඔන්න ටිකෙන් ටික ඔක්සිජන් වායු ගෝලයට මුදාහැරෙන්න පටන් ගන්නවා. දැන් තමයි වායු ගෝලය ඔක්සිකෘත තත්වයට පත් වෙන්නේ. ඔක්සිකෘත තත්වයට පත් වෙන්නේ. ඉතින් ඔන්න ආදිකාලීන සාගරවල ওই විදිහට ප්‍රභා සංශ්ලේෂක ජීවීන් ක්‍රමක්‍රමයෙන් ක්‍රියාකාරී වීමත් එක්කම අර ආදිකාලීන වායු ගෝලය ඔක්සිකෘත තත්වයට පත් වෙලා ඔන්න දැන් ඒකත් වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් සාගරයේ බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා ගහණය හොඳටම වැඩි. දැන් ටිකෙන් ටික වායු ගෝලය ඔන්න ආයිත් වෙනස් වෙන්න පටන් අර ගන්න අවස්ථාව. හොඳයි. දැන් හතරවෙනි පියවරට අපි එනවා. මොකද්ද? ඒක තමයි ප්‍රථම සුනෂ්ටිකයන්ගේ බිහිවීම කියන කාරණාව. මුල්ම සුනෂ්ටිකයන්ගේ බිහිවීම. දැන් මුල්ම සුනෂ්ටිකයෝ බිහි වෙන්නේත් වායු ගෝලය නෙමෙයි. මුල්ම සුනෂ්ටිකයෝ බිහි වෙන්නේත් ආදිකාලීන සාගරවලම තමයි. හැබැයි ඔය වෙනකොට වායු ගෝලය ඔක්සි හරිත තත්වයේ ඉඳලා ඔක්සිකෘත තත්වයට ක්‍රමක්‍රමයෙන් පත් වෙන්න පටන් අරන් තිනවා. දැන් සාගරයේ මීට වසර බිලියන 1.8කට විතර කලින් 2.7කට කලින් තමයි ප්‍රභා සංශ්ලේෂක ජීවීන්ගේ බිහිවීම සිද්ධ වෙන්නේ. අවුරුදු බිලියන 1.8ක් විතර කාල සීමාවකට කලින් මුල්ම සුනෂ්ටික සෛලය බිහි වෙලා තියෙනවා. ඉතින් මේවා පොසිල සාක්ෂි වලින් තහවුරු කරගෙන තිනවා. ඒක අනුව තමයි මේවා කියන්නේ. දැනට පරීක්ෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිනවා. සාගරය විශ්ලේෂණය කළා හොයාගෙන තිනවා මීට වසර බිලියන 1.2කට විතර කලින් හොයාගත්ත මුල්ම පොසිලයක් අපිට හම්බෙච්ච මුල්ම පොසිලයක මීට අවුරුදු බිලියන 1.2කට කලින් රතු ඇල්ගාවකට සමාන ජීවියෙක් අධ්‍යයනය කළා හඳුනගෙන තිනවා සාගර ආශ්‍රිතව ජීවත් වුණා කියලා. ඉතින් මේ විදිහට ඔන්න දැන් මේගොල්ලෝ ඇල්ගාවනේ. දැන් මේගොල්ලෝ ඇල්ගාව මුල්ම කාලේ ඇතිවිච්ච අය. එතකොට ඔන්න ප්‍රොටිස්ටාවන් ඇති වෙන්න පටන් අරගත්තා. පැර්මීසියම්, ඇමීබා වගේ ප්‍රොටිස්ටාවන් ඇති වෙන්න පටන් ගත්තා. ඒ ප්‍රොටිස්ටාවන්ගෙන් ප්‍රභා සංශ්ලේෂක ආකාර පරිණාමණය වෙලා ඇල්ගාවන් පරිණාමණය වෙනවා. ඇල්ගාවන් සම්භවය වෙනවා. දැන් ඔන්න ඇල්ගාව ඇති වෙන්න පටන් ගත්තා නේද? දැන් ඔන්න ක්‍රමක්‍රමයෙන් සාගරය සුනෂ්ටිකයන්ගෙන් පිරෙන්න පටන් ගන්නවා. ඒ සාගරයේ තමයි ඒ විවිධත්වය මුලින්ම වැඩි වෙන්න පටන් ගත්තේ. ටිකෙන් ටික ඊට පසු කාලීනව තමයි සාගරයේ ඉඳලා ගොඩබිමට ජීවීන් පර්යටනය වෙන්න පටන් ගන්නෙ. දැන් සුනෂ්ටිකයන්ගේ දැන් ඔය තමයි පියවර 4. ඔය තමයි සාගරයේ ජීවීන් සම්භවය වීම පිළිබඳව ඉදිරිපත් කරන පියවර 4. පළවෙනි පියවරෙන් කියන්නේ ජෛව රසායනික පරිණාමණය ගැන. ඊළඟට දෙවැනි පියවරෙන් කියනවා ප්‍රාක්සයිලය බිහිවීම සම්බන්ධයෙන්. තුන්වෙනි පියවර හැටියට කියනවා ප්‍රභා සංශ්ලේෂක ජීවීන්ගේ සම්භවය වීම ගැන. ඊළඟට හතරවෙනි පියවර හැටියට අපි කියනවා ප්‍රථම සුනෂ්ටිකයන්ගේ සම්භවය වීම පිළිබඳව. දැන් ඔන්න ඔය විදිහට තමයි මුල්ම ජීවය සම්භවය වීම පිළිබඳව අපි කතා කරන්නේ. දැන් මේ ඊට පස්සේ දැන් ඉතින් සුනෂ්ටිකයන්ගේ විවිධාංගීකරණය සුනෂ්ටිකයන්ගේ විවිධාංගීකරණය ආරම්භ වෙනවානේ. ඉතින් එතකොට ටිකෙන් ටික ඒගොල්ලෝ වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් ආදි පරිණාමික යුග මේ ආදි පරිණාමික යුගවල මේ පිළිබඳව තොරතුරු ඇතුළත් වෙනවා. අපි ඊළඟ කොටසෙදි සාකච්ඡා කරනවා. දැන් මේ සුනෂ්ටිකයන්ගේ සත්ව වංශ බොහොමයක් පේලියොසොයික යුගයේදී තමයි බිහි වෙලා තියෙන්නේ. පේලියොසොයික යුගයේදී. එතකොට මේ ආදි සත්ව පරිණාමණයේදී හඳුනගෙන තියෙනවා වංශ කීපයක්. පොරිෆෙරා වංශය, ස්පොන්ජියන්, නිඩාරියාවන්, මොලුස්කාවන්, ඊට පස්සේ තමයි අනිත් සත්ව වංශ සම්භවය වීම පිළිබඳව වාර්තා වෙන්නේ. මේ සත්ව වංශ ගොඩාක් බිහි වෙලා තියෙන්නේ පසු ප්‍රොටෙරසොයික් අවධියේ. ප්‍රොටෙරසොයික් අවධියේ පසු කාලීන කාල සීමාවන් වලදී තමයි මේ සත්ව වංශ බිහිවීම වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව DNA විශ්ලේෂණයන් තියෙනවා. ඒ DNA විශ්ලේෂණයන් වලට අනුව වසර මිලියන 700කට විතර කලින් තමයි
මේ ආත්‍රපෝඩාවන්ගේ පූර්වජයන් සම්භවය වෙලා තියෙන්නේ. ඊළඟට කෝඩේටාවන් සහ වෙනත් සත්වංශ බිහිවීම දැන් වසර මිලියන 670ක් විතර කාල සීමාව තුළ සිදු වෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ විදිහට ජෛව විවිධත්වය වෙනස් වෙනකොට ඔන්න දැන් අපි කිව්වනේ වසර මිලියන 670කට කිට්ටු කාල සීමාවකදී මේ කෝඩේටාවන්ගේ පූර්වජයන් සමහර ආත්‍රපෝඩාවන් බිහිවීම සම්භවය වීම සිද්ධ වෙනවා කියලා. එතකොට ඊට පස්සේ අපි කතා කරනවා මේ කාල සීමාවන් අවුරුදු ගණන් මතක තියා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. නමුත් අපි අර පැහැදිලි කිරීම වලදී අපිට මේවා දීලා තිනවා. ඒ නිසා අපි කාල සීමාවන් පිළිබඳව යම් යම් දේවල් සාකච්ඡා කරනවා. ඒ සීමාව දල වශයෙන් මතක තියාගන්න. දැන් ඇල්ගී වර්ග ශාක මත යැපෙන සත්තු ඒගොල්ලෝ සම්භවය වෙලා දැන් ටිකෙන් ටික ආහාර දාම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ආහාර දාම වලට පස්සේ ආහාර ජාල ක්‍රියාත්මක වෙනවා. දැන් ඉතින් වසර මිලියන 500කට විතර කලින් දිලීර ශාක සතුන් සම්භවය වෙලා ඒගොල්ලෝ භෞමික පරිසරයේ ඝනාවාසීකරණය වෙන්න පටන් අර ගන්නවා. හරිද? භෞමික පරිසරයට කියන්නේ භෞමික කියන්නේ ගොඩබිම් පරිසරයනේ. ගොඩබිම් පරිසරයට ඒගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් සම්භවය වෙන්න නැත්නම් මේ ප්‍රවිෂ්ඨ වෙන්න පටන් ගන්නවා. දැන් මුලින්ම භෞමික පරිසරයේ තැන්පත් මේ භෞමික පරිසරයේ ඒකරාශි වෙලා තියෙන ඝනාවාසීකරණය වූ ශාක ජලය කනිජායන පරිවහනය සනාල පටක මේ නිර්මාණය කර ගැනීම ජලහානිය වළක්වා ගැනීම ඒ වගේම ඔය ජල සංරක්ෂණ ක්‍රම පවත්වා ගැනීම ඒ වගේ දේවල් වලට අනුවර්තන ඇති කර ගන්නවා. ඉතින් එතකොට ඉටි ස්තරයක් නිර්මාණය කරගෙන ඒ ජලය පිටවීම පාලනය කරනවා නේද? එතකොට දැන් කඳ මුල් පත්‍ර ඇති වෙලා ඒවා විභේදනය වෙලා ඒ වෙනස් වීම ටික සිද්ධ වෙනවා මීට වසර මිලියන 380කට වගේ කාල සීමාවකට පෙර. එතකොට ඔන්න වසර මිලියන 380කට විතර කලින් තමයි ඔය ශාකවල සිදුවෙන වෙනස්කම් ටික අපිට දැක ගන්න ලැබෙන්නේ. දැන් ඊළඟට දැන් ඔන්න භෞමික පරිසරයේ එකතු වෙච්චි ඒ කියන්නේ ගොඩබිම් පරිසරයේ එකතු වෙච්චි ජීවීන් ශාක සතුන් දිලීර දැන් එයාලා අන්තර් සම්බන්ධතා ඇති කර ගන්නවා. එතකොට අන්තර් සම්බන්ධතා ඇති කරගෙන ඒගොල්ලෝ එකට ජීවත් වෙන්න පටන් ගන්නවා. දැන් පරිසරයේ ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ වෙනවා. එතකොට භෞමික ජීවිතය ආරම්භ කරන මුල්ම අය හැටියට සඳහන් වෙන්නේ කෘමීන් සහ මකුළුවන්. ඒ කියන්නේ ආත්‍රපෝඩා වංශයට අයිති සත්තු. හරිද? කෘමීන් සහ මකුළුවන්. එතකොට අවුරුදු මිලියන 365කට කලින් මුල්ම සිව්පාවන් සම්භවය වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මුලින්ම සිව්පාවෙක් ඇති වුණා කියලා වාර්තා වෙනවා. එතකොට එයාලා මේ සාගරවල තියෙන කාණ්ඩික වරල් ඒ කියන්නේ මේ ඔය දැනටත් සීලෝකාන්ත වගේ මත්ස්‍ය විශේෂ හඳුනගෙන තිනවා. ඒගොල්ලන්ගෙන් තමයි සම්භවය වුණා කියලා විශ්වාස කරන්නේ. එතකොට මේ පරිණාමනයේදී මේ මත්ස්‍ය විශේෂ වලින් හටගත්ත පරිණාමණය වෙච්ච සත්තු ගොඩබිමට පරයටනේ වෙලා ඔන්න සිව්පාවන් සම්භවය වෙනවා. දැන් මේ විදිහට පරිසරය වෙනස් වෙන ගානේ එක ජීවීන් වර්ග එකතු වෙනවා. දැන් මේ ඔන්න ප්‍රයිමේටාවන් ආවනේ. දැන් මේ ප්‍රයිමේටාවන්ගේ සම්භවය ගැන අපි කතා කරනවා. මොකද මානව සම්භවය සිද්ධ වෙන්නේ ප්‍රයිමේටාවන්ගෙන්නේ. එතකොට මේ ප්‍රයිමේටාවන් දැන් වෙනත් ප්‍රයිමේටාවන්ගෙන් වෙන් වෙලා මානව පෙළපත නිර්මාණය වෙනවා. ඒ කියන්නේ හෝමෝ ගණය නිර්මාණය වෙනවා මීට වසර මිලියන 6ක් 7ක් වගේ ඒ කාල සීමාවකට පෙර. මීට වසර මිලියන 6කට 7කට වගේ පෙර කාල සීමාවේ අනිත් ප්‍රයිමේටාවන්ගෙන් වෙන් වෙලා මානව පෙරපත හෝමෝ ගණය සම්භවය වෙන්න පටන් ගන්නවා. දැන් ඔය විදිහට මානව සම්භවය ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙලා තමයි හෝමෝ සේපියන්ස් නූතන මානවයා සම්භවය වීම සිද්ධ වෙන්නේ.
ඒ මීට වසර 1,95,000කට විතර පෙර. ඔන්න ඔය විදිහට තමයි නූතන මානවයා හෝමෝසාපියන්ස් අද ජීවත් වෙන අපි සම්භවය වීම පරිණාමණය වීම දක්වා කාල සීමාවෙදී සිදු වූ වැදගත් සිදුවීම්. දැන් මෙතනින් එහාට මානව පරිණාමණයේදී සිදුවෙච්ච විපර්යාස ගැන අපි තවදුරටත් සාකච්ඡා කරනවා.